මරණයේදී ලකුණු දාගන්න දැඟලුව නැති. මාලිනිය වෙනුවෙන් ජීවත්ව ඉද්දී යුතුයකම ඉටු කළ මිනිහෙක්. කතා පවත්වන්න, අඬන්න, මලිනියගේ දේහය ළඟ සිට ෆොටෝ එකක් ගෙන Facebook දමා තමන්ගේ ප්‍රතිරූපය උස්සගන්න කොටින්ම කිව්වොත් මාලිනියගේ දේහය විකුණන් කන්න දහසක් සිටියත් මාලිනීට අවශ්‍යම අවස්ථාවේ රෝගාතුරු වෙලා ඉද්දී උපස්ථාන කරන්න, වෙලාවට බෙහෙත් ටික දෙන්න, රෝහලට ගෙනියන්න ළඟ හිටියේ චන්දික නානායක්කාර විතරයි. මාලිනිය අවසන් හුස්ම හෙලන්න පැය කීපයකට පෙර කල ඉල්ලීම වූයේ චන්දිකට ඇවිත් ඇයව තුරුළු කරගන්න කීමයි. ජීවත්ව සිටියදී හුසලකන නොබලන උන්ගෙන්ම රුණට පස්සේ මොකටද ගුණකතන? පසුගිය දින කීපයේ අපි නළු නිලියන් සියල්ල දුටුවත් අපි හුස්ම තිබුණ මාලිනීව ආදරෙන් රැකබලාගත් නමුතු සුම නටි මාලිනී ළඟ අපි චන්දිකව දැක්කේ නෑ. ස්තුතියි චන්දික නානායක්කාර. මොකද ඒ කැපකිරීම මානව වර්ගයාටම හොඳ ආදර්ශයක්.